මේ තියෙන චිකන් කොත්තුවක්. එතකොට මේ තියෙන බීෆ් කොත්තුව. බලමු මේ දෙකෙන් වැඩිම රස මොකක්ද කියලා. එතකොට මේ කොත්තු දෙකම ගත්තේ හොටෙල් පිලව්ස් කියලා Ubits එකේ තියෙන ෂොප් එකකින්. එතකොට බීෆ් කොත්තු උනා රුපියල් 800ක්. ඒ වගේම චිකන් කොත්තුවත් උනේ රුපියල් 800. හරි එහෙනම් පෝෂන් එක චෙක් කරන්න කලින් අපි මේ දෙක අන්රැප් කරන් බලමු. එතකොට ඕගොල්ලන්ගේ දකුණු අත පැත්තේ තියෙන්නේ බීෆ් කොත්තුව. ඒ වගේම ඕගොල්ලන්ගේ වම් අත පැත්තේ තියෙන්නේ චිකන් කොත්තුව. හරි එහෙනම් මේ දෙකේ පෝෂන් එක පොඩ්ඩක් චෙක් කරමු. හරි එහෙනම් මුලින් බලමු බීෆ් කොත්තුව එකේ. බීෆ් කොත්තුව එකේ පෝෂන් එක තිබ්බා ග්‍රෑම් 635ක්. ඊට පස්සේ බලමු චිකන් කොත්තුව එකේ. චිකන් කොත්තුව එකේ පෝෂන් එක තිබ්බා ග්‍රෑම් 620ක්. තරම දෙකේම එකම පෝෂන් එක තමයි තියෙන්නේ. ඉතින් ග්‍රෑම් 15ක් වගේ තමයි වෙනස් වෙන්නේ. ඕල්මෝස්ට් සේම්. ඉතින් මම හිතන්නේ පෝෂන් එක අතින් ගත්තොත් දෙකම එකයි. හරි දැන් ඕගොල්ලන්ට ක්ලෝස් අප් ලුක් එකක් පේන්නේ නැති. දැන් අපි මුලින් බලමු බීෆ් කොත්තුව එකේ ක්ලෝස් අප් ලුක් එක. සයිඩ් එකෙන් chili paste ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම බීෆ් පුඩින් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම චිකන් කොත්තුව එකේ චිකන් ඇඩ් මේ චිකන් කටුත් තියෙනවා චිකනුත් තියෙනවා චිකන් කොත්තු එකේ chili paste ඒගොල්ලෝ සයිඩ් එකෙන් ඇඩ් කරලා තියෙනවා. ඇත්තටම දෙකේම කොත්තු රොටි ගත්තොත් එහෙම ගොඩම පොඩියට තියෙන්නේ. ඊට අමතරව ඉතින් කැරට් ලීක්ස් තියෙනවා දෙකේම. එතකොට මේ කොත්තු දෙකට ඒගොල්ලෝ චිකන් ග්‍රේවි එකක් දීලා තියෙනවා. බලමු ඉතින් රුපියල් 800ට කුකුලද නැත්නම් හරකද වැඩියෙන් රස ගියේ. චිකන් කොත්තු එක බීෆ් කොත්තු එක හරි දැන් මම දෙකෙන්ම try කරා. මට දැනෙන විදිහට බීෆ් කොත්තු එක පොඩ්ඩක් weight චිකන් කොත්තු එකට සාපේක්ෂව චිකන් කොත්තු එක පොඩ්ඩක් dry වගේ සීන් එකක් තියෙන්නේ. ඒතර මම overall rating එකක් දුන්නොත් එහෙම බීෆ් කොත්තු එකට දෙනවා 10න් 8.2ක් විතර. මොකද ඒකේ හොඳ පෝෂන් එකක් දීලා තියෙනවා. රුපියල් 800ට අනිත් එක මේක බීෆ් කොත්තු එකක්. ඒ ගන්නට වාසි මේ ඒ වගේම මම චිකන් කොත්තු එකට දෙනවා 10න් 8ක් විතර තමයි ඒකට දෙන්නේ. මොකද ඒකේ එච්චර චිකන් පෝෂන් එකක් පේන්නත් නැහැ. මේ කටු තමයි තියෙන්නේ ගොඩක්. චිකන් පොඩ්ඩක් මදි වගේ මට නම් හිතෙන විදිහට මේ චිකන් කොත්තු එකේ. ඒතර මේ දෙකෙන් එකක් තෝරගන්න කිව්වොත් මම තෝරගන්නේ හරකන හොත් බීෆ් කොත්තු එක තමයි.